චුට්ටක් කාර්ය බහුල වුණු හින්දා වීඩියෝ එකක් ඔයාලට ගේන්න බැරි වුණා. ඉතින් අද මේ ඔයාලව එක්කගෙන යන්නේ ඩුබායි වලින් පැය 2ක විතර දුරක්. යමුකෝ ගිහිල්ලා බලමු කොහෙද යන්නේ කියලා. ඉතින් මම ඔයාලට පෙන්නගෙන යන්නම් මම යන පාරේ දෙපැත්තේ තියෙන කඳු. මේ කඳු නම් ලංකාවේ කඳු වගේ නෙමෙයි. Hi guys, අපි කුර්ෆුගාන් ආවා. ඉස්සෙල්ලාම අපි ආවේ ශීෂ් පාක් එකට. හැබැයි දුකායි රමදාන් නිසා ඒක වහලා. උනාට අපි එළියේ තමයි ෆොටෝස් ගත්තේ. මාරම ලස්සනයි මෙතන. ඔයාලට මම වටපිටාව පෙන්නන්න. ශීෂ් පාක් එකත් පෙන්නන්න. හරිම ලස්සන වෙදර් එකකුත් තියෙනවා. හරිම ෂෝක්. ඉතින් මම ඔයාලට කිව්වා වගේම ශීෂ් පාක් එකේ වටේ තමයි පෙන්නන්න වෙන්නේ. මොකද ඒක වහලා. අපි හරියටම ගියේ රමදාන් දවසේ. ඒ නිසා ඇත්තටම මේ දවස් ටිකේ වින්ටර් එක මෙහෙ. ඒ නිසා මේ අවුව වගේ තිබුණාට අවුවත් සීතලයි. ලොකුවට රස්නයක් නැහැ. ඉතින් ඔය අපේ මල්ලි එයාත් ගියා අපිත් එක්ක. ඉතින් අපි ශීෂ් පාක් එකේ එළියේ තමයි ෆොටෝ ගත්තේ. මේකේ එන්ට්‍රන්ස් එක මම හිතන්නේ දිරාම් 30ක් ඒ වගේ. මට හරියටම ගාන මතක නැහැ. මොකද අපි ඇතුළට ගියේ නැති නිසා. ඉතින් අපි පටන් ගත්තා වීඩියෝ ෆොටෝස් ගන්න. ඉතින් මං වගේම තමයි මගේ මල්ලිත් එයත් මං වගේම ෆොටෝ වීඩියෝ පිස්සේ පේනවනේ. ඔයාලට බලා ගන්න පුළුවන් එයාගෙත් වැඩ. ඉතින් අපි දෙන්න මාරුවට වීඩියෝ ෆොටෝස් ගත්තා. ඊට පස්සේ අපි දැන් ඊළඟ තැනට යන්න තමයි ලෑස්ති වෙන්න ළමයි. ඔන්න ඉතින් අපි දෙවැනි ඩෙස්ටිනේෂන් එකට යන්න හදන්නේ. ඔයාලට පේනවා ඇති මේ තියෙන කන්දක් උඩ ගෙයක් වගේ තියෙනවා. දැන් අපි යන්නේ එතනට. එතනත් හරියම ලස්සන තැනක්. මට එතන නම මතක නැහැ. මම නම හොයලා දාන්නම් ඔයාලට මෙතන පහලින්. ඔයාලට ශීෂ් පාක් එකේ ඉඳලා එතනට විනාඩි 15ක වගේ දුරකින් එන්න පුළුවන්. ඉතින් බලන්නකො ළමයි මං කිව්වේ බොරුද කියලා. හරිම ලස්සන තැනක් නේද? හැබැයි ඉතින් අවුව නම් සැරයි. මොකද අපි සම සීසන් එකේ ගියේ. මට හිතෙනවා වින්ටර් එකේ අපි මෙතනට ආවා නම් කියලා. ඔන්න ඉතින් අපි ආවා අපේ third destination එකට ළමයි. දැන් අපි යන්නේ ෂාක් අයිලන්ඩ් එක බලන්න. ඉතින් ඒකට අපි එක්කගෙන යන්න තමයි මෙතන මේ බෝට්ස් තියෙන්නේ. ඉතින් මෙතන බෝට් සෆාරි per person 30 dirham වගේ තමයි උනේ. ඇත්තටම එක්ස්පීරියන්ස් එක මම එකපාරකුත් අරගෙන තියෙනවා. හැබැයි මට ඕනේ වුණා ආපහු එක්ස්පීරියන්ස් එක ගන්න. මොකද ඒක හරිම ලස්සන තැනක්. අපි ගිහිල්ලා බලමු. මම ඔයාලට ෆොටෝ වීඩියෝ පෙන්නන්නම්. මේ වලට පේනවද මාළුකට? So we back to land. මෙන්න තියෙනවා අපේ fourth destination එක ළමයි. කුර්ෆුගාන් වල තියෙන waterfall එකක්. බලන්නකෝ ඉතින් ලස්සන. මෙතන ඇත්තටම ගොඩාක් සද්දේ. ඒ නිසා මම ඔයාලට මම මේ කියන දේවල් voice දාන්නම්. ඇත්තටම මෙතන මේ උඩ ඔයාලට පේනවද? එතන උඩම තියෙනවා restaurant එකක්. මට මතක නැහැ. මං හිතන්නේ Egyptian restaurant එකක්. අපි එතනට ගියේ නම් මොකද එතනට යන reservation එකක් ඕනේ. ඉතින් ඔයාලා ගිහිල්ලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඊළඟ පාර එතන try කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද මම ගොඩාක් වීඩියෝස් වල දැක්ක විතර මාරම ලස්සනයි ළමයි. ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්න. එතන කැමරා හයිද කොහමද එතන prices කියලා මට දැනගන්න පුළුවන් එතකොට. මම ටිකක් මහන්සි අපි ඇවිත් දැන් වෙලාව එකමාරක් පහු වෙලා දැන් අපි ලන්ච් වලට යන්න ඕනේ. ඉතින් තාම මේ
වෙලා අපි ඇවිදිනවා වෝටර්ෆෝල් එක ළඟ ඉඳලා. මෙතන තියෙනවා ලොකු මම දන්නේ මේක මොකක්ද කියලා. හැබැයි පල්ලියක් වගේ තැනක්. හරිම ලස්සනයි. ඉවින්ට ගෙවර හින්දා ළමයි චුට්ටක් දැන් රස්නේ ගතිය ඇවිල්ලා තියෙන්නේ. හැබැයි හුලං තාම චුට්ටක් සීතලයි ඒ නිසා ඔන්න අපි ලන්ච් වලට ඉතින් ආවා. මෙතන තියෙනවා ලස්සන රෙස්ටුරන්ට් එකක්. මට නම් මතක නෑ කියන්නකෝ ඒකේ. මං හොයලා දාන්නම් හරියද? අනිවාර්යෙන් දාන්න. මේ ඇත්තට මෙතන වීව් එක කියන්න වචන නෑ ළමයි. ඔයාලගේ ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් මේ කොච්චර ලස්සනද කියලා. ඇත්තටම ඔයාලට යන්න බලන්න යන්න. මාරම ලස්සනයි. කියන්න වචන නෑ. දැන් අපි තාත් ලස්සන තැනකට ඇවිල්ලා තියෙන්නේ after lunch. හොටේ පෙන්නන දාලාද? ලස්සනයි නේද? මේ අපි ඉන්නේ රොෆිස් ඩෑම් or something. මම ඔයාලට ඒක දාන්නම් පල්ලේ. හරිද? විදිහට දවස ගෙවුණ ළමයි. ඊළඟ වීඩියෝ එකනොත් ඔයාලව හම්බ වෙන මම ඉක්මනටම එන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.